අද මම ගියේ ජායල චමා ෆුඩ්ස් එකට. ඉතින් මම චමා ෆුඩ්ස් එකට ගිහිල්ලා චිකන් කොත්තු, චිකන් ෆ්‍රයිඩ් රයිස්, ඒ වගේම නාසි ගොරන් ගත්තා. ඉතින් මේ සේරම අපි ගත්තේ රෙගියුලර් පෝෂන් එක. ඉතින් රයිස් එක උනා රුපියල් 1350. චිකන් කොත්තු එක උනා 1500ක්. ඒ වගේම නාසි ගොරන් එකත් උනා 1500. මේක තමයි බිල් එක. ඒතර ඉතින් මට ටෝටල් කොස්ට් එක ගියා රුපියල් 4350. බලමු ඉතින් මේ අන්පැක් කරලා මොන වගේ තියෙන්නේ කියලා. හරි මුලින්ම මේ තියෙන්නේ චමා ෆුඩ්ස් එකේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. හරි මේ පොඩ්ඩක් මේ පෝෂන් එක චෙක් කරමු. රයිස් එකේ තියෙනවා ග්‍රෑම් 806ක්. මෙහෙම තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. මේ මම හිතන්නේ චිකන් මේකට ඇඩ් කරලා තියෙනවා. බලමු try කරමු. चिकन फ्राइड राइस එකත් අවුලක් නැහැ. ඒක හොඳට තිබ්බ රසට. ඩ්‍රයි එකට තමයි තියෙන්නේ ඒක. ලොකු ඔයිල් ගතියක් නැහැ. හරි මගේ ටේස්ට් එක රේට් කරොත් මම මේකට දෙනවා 10න් 7.9ක් වගේ. එතකොට මේ තියෙන්නේ චමා ෆුඩ්ස් එකේ චිකන් කොත්තු එක. හරි දැන් චිකන් කොත්තු එකේ පෝෂන් එක උනා ග්‍රෑම් උනා 961ක්. ඒක බැලුවලම බෙට් ලුක් එකක් තියෙනවා. चिकन කොත්තු මම ටේස්ට් කරා. ඒක ඇත්තටම හොඳ ටේස්ට් එකක් එනවා. අර මම පොඩ්ඩක් කර මේ චුටි පැන්නස ගතියකුත් තියෙනවා. සාමාන්‍ය එච්චර පැන්නස මේ පැන්නස ගතිය මම පර්සනලි මම එච්චර කැමති නෑ ඒකට. නමුත් මේ කොත්තුව හොඳයි. මගේ ටේස්ට් එක මම රේට් කරොත් මම 8.3ක් වගේ තමයි මේක මගේ රේට් එක රේට් කරන්නේ 10න්. අර 8.3යි චමා ෆුඩ්ස් එකේ චිකන් කොත්තු එක. චමා ෆුඩ්ස් එකේ නාසි ගුරන් එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම කෙබබ් එකකුත් ඒගොල්ලෝ දීලා තියෙනවා. හරි ඉතින් නාසි ගුරන් එකේ පෝෂන් එක උනා ග්‍රෑම් 922ක්. නාසි ගුරන් එකේ ටේස්ට් එකත් ඇත්තටම හොඳයි. ඒක මේ පට්ටම ඔයිලි එකට තියෙනවා. අර සේරම දේවල් ඇඩ් කරලා හද්දී ග්‍රාක් කරනවා මේ පට්ටට තියෙන එක නම්. මම හිතන්නේ ඒක මම රේට් කරොත් 8.8ක් වගේ දෙන්න පුළුවන්. කුප්පිරියට තිබ්බ එක මේ නාසි ගුරන් එක තමයි ඉතින් මගේද ෆේවරිට් එක.